අද පත්තරේ අද 2026 මැයි මාස 5 වෙනි අඟහරුවාදා සුපුරුදු පරිදි ඔබ අදත් එක්වන්නේ සිටිසන් රූපවාහිනිය ගෙනෙන අද පත්තරේ විශේෂාංගය සමගින් අද අපට විශේෂ දවසක්. මොකද අද ඉදන් පත්තරේට අලුත් සමාජිකාවක් එක්වෙනවා. ඒ තමයි පමුදි. ආයිබුවන් පමුදි. ආයිබුවන් චතුරංග. එහෙමනම් අපි සූදානම් වෙන්නේ අද දවසේදී කොයි ආකාරයෙන්ද පුවත්පත්වල තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ බලන්න. ඔව් ඊට කලින් සඳහන් කළ යුතු විශේෂ පුවතක් තියෙනවා පමුදි. ඒ තමයි රුපියල් කෝටි 3.5කට අධික වටිනාකමකින් යුතු ආයතනික දීපලක් කූට ලේඛන සකසා මූල්‍ය වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන වෙඩික්කාර සුරීන් තරංග අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා. අංක 84යි 14යි 43යි 705යි වී දරන ජාතික හැඳුනුම්පත හිමි මෙම සැකකරු විමර්ශන මඟ හරිමින් මේ වන විට එංගලන්තයට පලා ගොස් සිටින බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඔව් චතුරංග, ඒ වගේම සැකකරු දිවයිනෙන් බැහැරව සිටීම විමර්ශනවලට දැඩි බාධාවක් බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ්‍ය අපරාධ විමර්ශන අංක 3 අංශය මගින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් සැකකරුට එරෙහිව පහත සඳහන් නීතිමය ප්‍රතිපාදන ප්‍රාකාරව නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා. ඔව් පමුදි 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වන වගන්ති ප්‍රකාරව තමයි මේ සැකකරු අත්අඩංගුවට ගන්න මේ විදිහට වරෙන්තු නිකුත් කරලා තියෙන්නේ. ඒ වගේම 1993 අංක 16 දරන ආගමික හා විගමන සංශෝධිත පනතේ 51 වගන්ති ප්‍රකාරවත් සැකකරු මෙරටට පැමිණෙන ඕනෑම අවස්ථාවක වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට ආගමන විගමන පාලක ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරලා තියෙනවා. සැකකාර වෙඩික්කාර සුරීන් තරංග වංචාව සිදු වූ කාල සීමාව තුළ සිදු කළ මූල්‍ය ගනුදෙනු පිළිබඳව මේ වන විටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම එංගලන්තයේ සැඟව සිටින සැකකරු ජාත්‍යන්තර පොලිසිය හරහා මෙරටට ගෙන්වාගෙන අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය මූලික සාක්ෂි සහ දිවුරුම් ප්‍රකාශ මේ වන විටත් අධිකරණයට ඉදිරිපත් කර අවසන්. ඒ වගේම තමයි මෙම සැකකරු ශාසනික දේපලක් කොල්ල කෑමට ව්‍යාජ හැඳුනුම්පත් ගුවන් බලපත්‍ර සකසමින් හොර කච්චේරියක් පවත්වාගෙන ගිය ක්‍රිකට් ක්‍රීඩක සුජීවද සිල්වාගේ සහෝදරයා වන අතර මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුගේ මව වන ශ්‍රීලා ප්‍රේමකාන්ති නම් තැනැත්තියගෙන් ප්‍රශ්න කිරීම සිදුකට ප්‍රකාශ ලබාගෙන තියෙනවා කියලාත් සඳහන් වෙනවා. ඔව් පමුදි, අපි මේ පුවතත් සමගින් ප්‍රධාන පුවත්පත්වලට අද අවධානය යොමු කරමු. අරුණ පුවත්පත වාර්තා කරනවා ප්‍රධාන පුවත ලෙස සේවක අතිකාල කප්පාදුවෙන් දුම්රිය සීසන් ලක්ෂයක් හිර වෙලා. F අස්ලම් තමයි මේ වාර්තාව ගෙන එන්නේ. දුම්රිය මූලස්ථාන හා උප දෙපාර්තමේන්තු 8ට අනුබද්ධ කාර්යාලවල සේවකයින්ගේ අතිකාල කප්පාදු කිරීම හේතුවෙන් දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර ලක්ෂයකට අධික ප්‍රමාණයක් දුම්රිය ස්ථාන වෙත යැවීමට නොහැකිව ගොඩ ගැසී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා තමයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. ඔව් චතුරංග, ලංකාදීප පුවත්පතේ අද ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා වෙන්නේ ඩොලර් ලක්ෂ 25ක් හැකරුන්ට යාමේ සිද්ධිය සම්බන්ධවයි. ඒ අනුව භාණ්ඩාගාරයට CID පණී කියලාත් සඳහන් වෙනවා. පරිගණක ලැප්ටොප් සමග සිම්පත් පෙන්ඩ්‍රයිව් අරන් යයි මියගිය නිලධාරියාගේ දුරකථනයත් ඒ අතර කියලා තමයි සඳහන් වෙන්නේ. 15කගෙන් ප්‍රකාශ අරන් කියලාත් වැඩිදුරටත් සඳහන් වෙනවා. ජාත්‍යන්තර පොලිසි සහයත් ගන්න යයි කියලා තමයි ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය තොරතුරු ගෙන එන්නේ. ඔව් පමුදි, ඊළඟට අරුණ පුවත්පතේ තවත් ප්‍රධාන පුවතක් ලෙස වාර්තා කරනවා වැඩබදු සංශෝධනයෙන් ව්‍යාපාර අර්බුදයකට යනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයක් තමයි නිර්මාණ තිලකසිරි මේ විදිහට වාර්තා කරන්නේ. එළඹෙන ජූනි මාස 1 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත එකතු කළ අගය මත බදු වැට් සංශෝධනය මගින් මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ව්‍යාපාර දැඩි අර්බුදයකට ලක්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2002 අංක 14 දරන එකතු කළ අගය මත වැට් පනවන සංශෝධන කිරීමේ නව කෙටුම්පත සම්බන්ධයෙන් සිය X ගිණුමෙහි සටහනක් තබමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළ බව තමයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. ඊට සමානම තවත් පුවතක් ලංකාදීප පුවත්පතත් මේ විදිහට වාර්තා කරනවා. බදු නංවලා රුපියලත් වැටිලා වාහන මිල ඉහළට යයිද කියලා තමයි ප්‍රශ්නාර්ථයක් සමගින් යොමු කරන්නේ. යොහාන් බාසුරයි මේ වාර්තාව අරගෙන එන්නේ. සමාජ ආරක්ෂණ බද්ධ 2.5කින් ඉහළ දැමීම හා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන්
වාහන මිල ඉහළ යන බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ. ඔව් පමුදි ඊට සමාන තවත් පුවතක් වාර්තා කරනවා අරුණ පුවත්පත. වැඩ්බද්ද 18%ට වඩා වැඩි වන්නේ නැහැ. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමතිවරයා කළ ප්‍රකාශයක් තමයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. අපි සූදානම් වෙන්නේ තලපති විජය ගැන පුවතක් සඳහන් කරන්න. අපි ලංකාදීප පුවත්පත වෙත අවධානය යොමු කළොත් පමුදි මං හිතන්නේ ලංකාවේ වගේම ලෝකයේම අවධානය යොමු වුණු තවත් පුවතක් තමයි තමිල්නාඩු මහ මැතිවරණය. තමිල්නාඩු මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ඊයේ නිකුත් වුණා. ඔව් චතුරංග ඒ පිළිබඳව පුවත්පත් වාර්තා කරලා තියෙනවා. අපි බලන්න සූදානම් වෙන්නේ ලංකාදීප පුවත්පත කොයි ආකාරයෙන්ද මේ තමිල්නාඩු ඡන්දය පිළිබඳව වාර්තා කළේ කියලා. තමිල්නාඩු ඡන්දයෙන් තලපති විජේ පෙරමුණේ කියලා තමයි සඳහන් වෙන්නේ. ඔව් පමුදි මං හිතන්නේ ඔය පුවත්පත මුද්‍රණය කරනකොට තිබ්බ ප්‍රතිඵල තමයි ඔය විදිහට ලංකාදීප පුවත්පතේ සඳහන් වෙන්නේ. මං හිතන්නේ අද වෙනකොට ඔහු ජයග්‍රහණය කළ බව තමයි අද අලුයම් වන විට අපට දැනගන්න ලැබුණේ. අරුණ පුවත්පතත් එම පුවතම වාර්තා කරනවා තමිල්නාඩුව තිරයේ වීරයාට කියලා තමයි ප්‍රධාන පුවත් සිරස්තලයක් අරුණ පුවත්පත වාර්තා කරන්නේ. ඔව් පමුදි ඊළඟට අපි අරුණ පුවත්පතට අවධානය යොමු කළහොත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ ප්‍රකාශයක් තමයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. මගෙන් ජනපති සම්මානගත් නිලධාරීන් සතියකින් කුඩු සමග ඇල්ලුවා. නිර්මාණි තිලකසිරි තමයි මේ වාර්තාව ගෙන එන්නේ. තමා ජනාධිපති ධූරයේ ඔබවන සමයේ වැඩියෙන්ම මත්කුඩු අල්ලන නිලධාරීන්ට ජනාධිපති සම්මාන දුන්නත් සතියක් දෙකක් යද්දී ඒ සම්මාන ලැබූ නිලධාරීන්ම මත්කුඩු ජාවාරම්කරුවන් සමග ගනුදෙනු කර අසු වූායයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. හිටපු ජනාධිපතිවරයා සම්මාන ප්‍රදාන උත්සවයකදී කළ කතාවක් තමයි අරුණ පුවත්පත ඒ විදිහට වාර්තා කරන්නේ. ඔව් චතුරංග ඊළඟට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටු වාර්තාවකට අනුරපුර අතවර සිද්ධිය නඩු භාණ්ඩ රස පරීක්ෂකට කියලායි සඳහන් වෙන්නේ. ඒ වගේම හිමිනමගෙන් පොලිසිය පැය 3ක් ප්‍රශ්න කරයි කියලාත් සඳහන් වෙනවා. අනුරාධපුර පුදබිමේ විහාරස්ථානයක හිමිනමක සහ තවත් දෙදෙනෙකු විසින් වරින් වර අවස්ථා ගණනාවකදී 15 හැවිරිදි බාල වයස්කාර දැරියකට අතවර කරන ලදැයි කියන සිද්ධියට අදාළ නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා රස පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා ගම්පහ කොට්ටාස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට ඊයේ දැනුම් දුන්නා කියලා තමයි සඳහන් වෙන්නේ. ඔව් පමුදි එම පුවතම වාර්තා කරනවා අරුණ පුවත්පතත් දැරියගේ ලේ තැබරුණු ඇදුම්වල රස පරීක්ෂක වාර්තාවක් ඇඳවයි. දැරියගේ පෙම්වතාත් අත්අඩංගුවට මීට පෙරත් අවස්ථා කීපයකදී දූෂණයට ලක් වෙලා අධිකරණ වෛද්‍ය නිලධාරී අනුරාධපුර විහාරස්ථානයක හිමිනමක් දැරියක දූෂණය කළයි කියන සිද්ධිය වාර්තාවගෙන එන්නේ අනුරාධපුරයේ උපාලි ආනන්ද. අනුරාධපුර විහාරස්ථානයක හිමිනමක සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් වරින් වර අවස්ථා ගණනාවකදී 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් බරපතල ලෙස දූෂණය සහ ලිංගික අපයෝජනයට කළ බව කියන සිද්ධියට අදාළ නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා එකී රස පරීක්ෂණ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා ගම්පහ කොට්ටාස පොලිස් සහ ළමා කාන්තා කාර්යාංශයට නියෝග කළ බව තමයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. ඔව් චතුරංග ලංකාදීප පුවත්පතේ තවත් ඇතුල් පිටු වාර්තාවකට තමයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. මන්ත්‍රී අර්ජුනා බෝට්ටුවක යන්න ගිහිනුත් බාල්දියක් පෙරලලා කියලා තමයි සඳහන් වෙන්නේ. ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරියයි වාර්තාව අරගෙන එන්නේ. ආරක්ෂිත ජැකට්ටුව පැළඳ නොගෙන පැයක් පමණ ගමන පමා වෙලා කියලා තමයි සඳහන් වෙන්නේ. යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුනා මහතා ආරක්ෂිත ජැකට් එකක් නොපැළඳගෙන මුහුදේ බෝට්ටු සංචාරයක නිරත වීමට ගිය අවස්ථාවේ එම බෝට්ටුවේ සිටි පිරිසක් ඊට විරෝධය දැක්වීම නිසා මන්ත්‍රීවරයා සහ එම පිරිස අතර දැඩි උණුසුම්කාරී තත්වයක් උද්ගත වුණ සිද්ධියක් සම්බන්ධයෙන්යි මේ විදිහට තොරතුරු වාර්තා වෙන්නේ. ඔව් පමුදි ඒ වගේම අරුණ පුවත්පත ඇතුළු පිටුව වෙත අවධානය යොමු කළහොත් අතුළු පිටුවක වාර්තාවක් තියෙනවා ටෙලිග්‍රෑම් විදෙව්මින් තරුණියන්ගේ නිරුවත් රූප ගෙන්වාගත් අනංගයාගේ පැටිකිරිය එළියට උසස් පෙළ සිසුවියන්ගේ ඡායාරූපත් ගෙන්වාගෙන සැකකරුගේ දුරකථනයේ ටෙලිග්‍රෑම් ගිණුම් 3ක් නිරුවත් රූප ගෙන්වාගත් ගිණුම හදලා තියෙන්නේ තාත්තාගේ සිම් එකෙන් අනන්‍යතාවයේ හෙළිනවන්න දැඩි ආරක්ෂාවකුත් දීලා ගිණුමේ අයිතිකරු හොයාගන්න ටෙලිග්‍රෑම් සමාගමෙනුත් උදව් ගනී වසර 1මාරක සිටම අපරාධය කරලා නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන වින්දනයක් ලැබුවා. සැකකරු කියන ප්‍රකාශයකුත් එක්ක තමයි අරුණ පුවත්පත එම වාර්තාව ගෙන එන්නේ.
මීළඟට ලංකාදීප පුවත්පතේ තවත් වාර්තාවකටයි අපි අවධානය යොමු කරන්නේ පොදු ගෝලීය දේශපාලන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට ලංකාවත් මාලදිව වෙනත් එක පිළක කියලා තමයි සඳහන් වෙන්නේ. ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ජනාධිපති අනුර කියයි කියලායි සඳහන් කරන්නේ. දෙරටේම මහකොමසාරිස් කාර්යාල ආරම්භන්න ඉඩම් වෙන් කරලා කියලාත් සඳහන් වෙනවා. අංජුල මහීක වීරරත්නයි මෙම වාර්තාව ලංකාදීපට ගෙන එන්නේ. ඔව් පමුදී අපි මීට ඉස්සරලා කතා කළා තලපති විජේගේ ජයග්‍රහණය පිළිබඳව. ඒ ජයග්‍රහණය පිළිබඳව අරුණ පුවත්පත මේ විදිහට වාර්තාවක් ගෙන එනවා. වසර 59ක දේශපාලනය උඩු යටිකුරු කර තලපති විජේට තමිල්නාඩුවේ වැඩි බලයක්, තනි පක්ෂයක් වැඩි බලයක් ගත් පළමු අවස්ථාව. විජේගේ රියදුරාගේ පුතාත් ආසනයක් දිනලා ස්ටාලින් ඉල්ලපු ආසනයත් පරාදයි. ඒ විදිහට අරුණ පුවත්පත වාර්තා කරනවා තලපති විජේගේ ජයග්‍රහණය පිළිබඳව. ඔව් චතුරංග මීළඟට සංවේදී පුවතක් වාර්තා කරනවා ලංකාදීපේ මෙන්න මේ විදිහට නිවාඩු අරන් ගෙදරාවේ ෆ්‍රී ෂූට් එකට පින්තූර ගන්න. මගේ පුතාට ගහලා මරලා දැම්මේ මොන වරදක් කළාටද දෙයියනේ කියලා මැර පහරින් මියගිය ගුවන් බටයාගේ මව හඬා වැළපෙමින් ලංකාදීපේට තොරතුරු වාර්තා කරනවා. කරන්දෙනිය එම් සුසිල් ප්‍රියන්තයි වාර්තාව අරගෙන එන්නේ. මනමාලයෙක් වෙන්න පෙරුම් පුරාගෙන නිවසට ආ මගේ පුංචි එකාට මේ ඉරණම අත්කර දුන් මැරයන්ට නම් හොඳක් වෙන්න එපා දෙයියනේ. පුතා ගුවන් හමුදාවෙන් දවස් 2ක කෙඩි නිවාඩුවක් අරන් ගෙදර ආවේ ෆ්‍රී ෂූට් එකට පින්තූර ගන්න. එසේ ගෙදර ආපු පුංචි එකාට ගහලා මරලා දැම්මේ මොන වරදක් කරාටද දෙයියනේ. කරන්දෙනියේ පදිංචි ශාමාල් කුමාර පුංචි හේවා රණවිරුවාගේ මරණයෙන් කම්පිත වූ ඔහුගේ මව වන KL පද්මාවතී මාතාව සිය පුතුගේ වියෝව දරාගත නොහැකිව එසේ පැවසුවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඔව් පමුදී අරුණ පුවත්පත මෙහෙම පුවතක් වාර්තා කරනවා රට රැකියා දෙන්නම් කියා කෝටි 2ක වංචා කළයි ප්‍රාදේශීය සභාපති අල්ලයි. අශිකා ජයවීර තමයි වාර්තාවගෙන එන්නේ. රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 2කට අධික මුදලක් වංචා කළයි ප්‍රාදේශීය සභාවක හිටපු මන්ත්‍රීවරයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මයි මාස පළවෙනිදාය. සැකකරු සහ ඔහුගේ බිරිඳ විසින් රුමේනියාවේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි කාන්තාවන් හා පිරිමි පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ 213ක මුදලක් වංචා කළ බවට කාර්යාංශයට පැමිණිලි 16ක් ලැබී තිබුණා කියලා තමයි එම පුවත්පත වාර්තා කරන්නේ. ඔව් චතුරංග ඊට සමාන පුවතක් ලංකාදීප පුවත්පතෙත් වාර්තා කරනවා වීසා පැන්න විදෙස් 50ක් බම්බලපිටියේදී අත්අඩංගුවට කියලා තමයි වාර්තා කරන්නේ. කටුනායක TKG කපිලයි වාර්තාව අරගෙන එන්නේ. වීසා කාලේ ඉක්ුත් වී නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි විදේශිකයෝ 50 දෙනෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක සැඟවී සිටියේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා කියලා තමයි ලංකාදීප පුවත්පත තොරතුරු අරගෙන එන්නේ. ඔව් පමුදී මේ දවස්වල පවතින අයහපත් කාලගුණය පිළිබඳ මේ පුවත වාර්තා කරන්නේ අරුණ පුවත්පත. අකුණුසර වැදුණු නිවසේ තරුණිය මැරුණේ වහලේ සහ බිත්තිවල කැබලි හිසේ වැදී තුවාල වීමෙන්. අබරාදුව හදිසි මරණ පරීක්ෂක ගැමුණු චන්ද්‍රලාල් තමයි මේ වාර්තාවගෙන එන්නේ. හබරාදුව කොක්වත්තේදී පෙරේදා අලුයම අකුණුසර වැදුණු නිවසේ නිදා සිටියදී මියගිය ඇගලුම් කම්මලික සේවිකාවගේ මරණය සිදු ඇත්තේ අකුණුසර වැදීමෙන් නොව අකුණුසර වැදී කඩා වැටුණු නිවසේ වහලේ සහ බිත්ති කැබලි ඉසේ වැදී ඇති වූ දරුණු තුවාල හේතුවෙන් බව ඒ පිළිබඳ මරණ පරීක්ෂණ පැවැත්වූ හබරාදුව හදිසි මරණ පරීක්ෂක කමල් ගාමිණී තිලක තීරණය කළේය. මෙසේ මියගොස් ඇත්තේ පස්ගොඩ රොටබු පාර පදිංචිව සිටි කොග්ගල ආයෝජන කලාපයේ ඇඟලුම් කම්මලක සේවිකාවක් වූ සේනානායක සේදිගම්ලාගේ ඉමාෂා මදුභාෂණී හිතවංශ නැමැති 25 හැවිරිදි තරුණියකි. ඔව් ඒ පිළිබඳව පුවත ඒ විදිහට තමයි වාර්තා කරන්නේ අරුණ පුවත්පත. ලංකාදීප පුවත්පතේ තවත් වාර්තාවක් වෙතයි අවධානය යොමු කරන්නේ. මාස 4ට ඩෙන්ගු රෝගීන් 26000ක් කියලා වාර්තා වෙනවා. ඒ වගේම මරණ 12ක් කුඩා දරු දෙදෙනෙක් දෙය අතර වෙනවා කියලායි වාර්තාවගෙන එන්නේ. රංජන් කස්තුරී වාර්තාව ලංකාදීපට අරගෙන එන්නේ. මේ වසරේ ගත වූ කාලය තුල ඩෙන්ගු රෝගීන් 25846 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ 12ක් වාර්තා වෙලා තියෙනවා කියලා තමයි ජාතික ඩෙන්ගු මර්ධන ඒකකය සඳහන් කරන්නේ. ඔව් අරුණ පුවත්පත තවත් පුවතක් වාර්තා කරනවා පමුදී වෙඩිකා බරපතල තුවාල ලත් අයෙකු මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාරයේ මහනුවර කමල් සුරවීර තමයි මේ වාර්තාවගෙන එන්නේ. වෙඩි ප්‍රහාර දෙකක් එල්ලවීමෙන් බරපතල තුවාල ලත් පුද්ගලයෙකු මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඊයේ අලුයම ඇතුළත් කළ බව කටුගස්තොට පොලිසිය සඳහන් කළේය. කටුගස්තොට
ගොහාගොඩ දුම් පරීක්ෂණ මධ්‍යස්ථානයේ ආසන්නයේදී මේ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර වෙඩිකරු පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති බව තමයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. ලයිට් බිල නැංවීම මහජන අදහස් ගැනීම හෙට කියලා පුවතක් වාර්තා වෙනවා ලංකාදීප පුවත්පතේ යොහාන් බාසුරයි වාර්තාව අරගෙන එන්නේ. ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම මෙම වසරේ දෙවැනි සහ තෙවැනි කාර්තු සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීමට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් වාචික අදහස් දැක්වීමේ සැසිය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී හෙට දිනේදී පවත්වන්න සූදානම් වෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඔව් චතුරංග එහෙමනම් අපි සූදානම් වෙන්නේ අද දවසේදී පුවත්පත්වල තියෙන කාටුන් විශේෂාංගය වෙත අවධානය යොමු කරන්න. ඔව් පමුදී එහෙනම් අපි බලමු ලංකාදීප පුවත්පතේ සරදම් කාටුනේ මොකද්ද දැක්වෙන්නේ කියලා. ඔව් චතුරංග පංකජ රුවින්දගේ සරදම් කාටුනේ අද සඳහන් වෙන්නේ මේ විදිහට සජිත් ඉල්ලන්නෙම පළාත් සභා ඡන්දය. දැන් සෑහෙන තුරුම්පු තියෙනවනේ කියලා තමයි සරදම්ගේ කාටුන් එකේ අද සඳහන් වෙන්නේ. ඔව් පමුදී අපි ඊළඟට අරුණ පුවත්පතේ අසන්ත විජේනායකගේ හුරේරා කාටුනේ වෙත අවධානය යොමු කරමු. මේකට ප්‍රස්තුතය වෙලා තියෙන්නේ පොහොර සහනාධාරිය තමයි මේ කාටුනේට ගොවීන් ඉල්ලන ප්‍රමාණයට පොහොර දෙන්න බෑ කියලා නාමල් කරුණාරත්න කියනවා. මදි ටිකට කාබනික පොහොර දාන්න කියලාද නොකියා කියන්නේ කියලා තමයි හසන්ත විජේනායකගේ හුරේරා කාටුනේ දැක්වෙන්නේ. ඔව් අපි දන්නවා චතුරංග මේ දිනවල ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිහින් තියෙනවා. ඉතින් ඒ පිළිබඳව තමයි දාස හපුවලානේගේ අද දවසේදී සුවාරිස් කාටුන් එකෙන් මේ විදිහට දැක්වෙන්නේ. අපි කියනවානේ ගහෙන් වැටුණු මිනිහට ගොඩා යන්න වගේ කියලා. මේ ගහෙන් වැටිච්ච මිනිහා තමයි මහ ජනතාව. එතකොට ඉන්ධන මිල කියන ගොනා ඇනලා තියෙනවා මේ ගහෙන් වැටුණු මිනිහට. ඒක තමයි අද දාස හපුවලානේ එයාගේ සුවාරිස් කාටුන් එකෙන් සඳහන් කරලා තියෙන. ඒ වගේම තවත් ගොනෙක් ඉන්න ඕන්න වැඩි වෙන්න නියමිත විදුලි බිලත් පැත්තකින් සඳහන් කරලා තියෙනවා. ඕ පමුදී ඊළඟට අපි අරුණ පුවත්පතේ සුමතිපාල ජෝතිපාලගේ සොමියට වරෙන් පුතා කාටුන් විශේෂාංගයට අවධානය යොමු කරමු. එහි දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි ගම මහගේ සහ ගම හාමිනේ. ගම හාමිනේ කියන ප්‍රකාශය මොකද්ද පමුදී? නාමල් කරුණාරත්න කියනවා ගොවියෝ ඉල්ලන තරමට පොහොර දෙන්න බෑ කියලා. එතකොට ගම මහත්තයා කියනවා කවුද දන්නේ ගොවියෝ පොහොර ඉල්ලන්නේ කන්නද කියලා තමයි එහි දැක්වෙන්නේ. ඊළඟට අවධානය යොමු කරන්නේ ලංකාදීප පුවත්පතේ අනේ අනිච්චන් කාටුනේ වෙත. ගුරු පිරින්දගේ දියණි දෙදෙනාගේ කැදැල්ලේ පිය රැකවරණ අකලට මරු තුරුල්ලේ මහා භාණ්ඩාගාරයට විදිල්ලේ හැකරුන් තවම යහතින් නැත නිදැල්ලේ කියලා තමයි ලයන්ගේ අනේ අනිච්චන් කාටුනේ අද දවසේදී සඳහන් වෙන්නේ. අරුණ පුවත්පතේ ගපිරිගේ කවියේ සඳහන් වෙන්නේ දෙසනු මැන කියලා තමයි ප්‍රස්තුතය වෙලා තියෙන්නේ. නිර්දෝෂ නම් ඒ පිළිබඳ දෙසනු මැනේ සංඝ පරපුරක් අවවාදෙන් මුදනු මැනේ. වරදක් කළා නම් දඩුවන් විදිනු මැනේ බොදුනුව නොපෙලන්න අපේ හා මුදුරුවනේ. මේ විදිහට තමයි චතුරංග අද දවසේදී ජාතික පුවත්පත්වල තොරතුරු වාර්තා කළේ. එහෙමනම් අපි සූදානම් වෙන්නේ අද දවසේදී ඔබේ නිවසෙන් සමුගන්න. ඔව් සුපුරුදු පරිදි එහෙනම් අපි හෙට දිනේත් නැවත හමු වෙමු. අද පත්තරේ